වෙල්කම් ටු ජෙප්සි ගයිස්. අද අපි හදන්න යන්නේ චීස් කේක් එකක්. මොන චීස් කේක් එකක්ද? ඒක තමයි චෝකලට් බිස්කට් චීස් කේක් එකක්. මේක බ්‍රෑන්ඩ් එක මොකක්ද? මැලිබල්. අපි අද හදන්න යන්නේ මැලිබල් චෝකලට් බිස්කට් වලින් චීස් කේක් එකක්. චීස් කේක් කන්න ගොඩක් අය කැමති. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මේ චීස් කේක් එක හැදෙන්නේ කොහොමද කියලා. චීස් කේක් කන්න කැමති යාළුවෝ ඉන්නවනම් එයාලටත් බලන්න මේක ෂෙයා කරන්න. අද අපි හදන්නේ බේක් චොක්ලට් චීස් කේක් එකක්. ඔයාලා රෙසිපි එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඉතින් ගයිස් අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු. ගයිස් මුලින්ම අපි චීස් කේක් එකේ බේස් එක හදාගන්න මේක ක්‍රෂ් කරගෙන ඉමු. ගයිස් සාමාන්‍යයෙන් චීස් කේක් බේස් එක හදන්නේ ග්‍රෑම් කැකවල. හැබැයි අපි අද මේක ශ්‍රී ලංකන් ටේස්ට් එක ගන්න ඕනේ නිසා අපි මේකට ගත්තේ මැලිබන් චොකලට් බිස්කට්. එතකොට මේකට වයිට් ෂුගර් තමයි අපි සාමාන්‍යයෙන් චීස් කේක් වලට යූස් කරන්නේ. හැබැයි මම අද අරන් තින්නේ බ්‍රවුන් ෂුගර්. හරි අපි දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ගයිස් අපි දැන් මේකට මෙල්ටඩ් බටර් ඇඩ් කරන්න තමයි හදන්නේ. මේක හොඳට මික්ස් කරගන්න ඕනින්. දැන් අපි මේක ට්‍රේ එකට දාගන්න තමයි හදන්නේ. ගයිස් අපි දැන් හදාගන්න යන්නේ ක්‍රීමි පාර්ට් එක. චීස් කේක් එකේ ක්‍රීමි පාර්ට් එක. මම මේකට ගත්තා 1 කිලෝ ක්‍රීම් චීස්. ගයිස් දැන් මං හදන්නේ මේකට ෂුගර් ග්‍රෑම් 200ක් ඇඩ් කරන්න. මුලින් වගේම ගයිස් මම මේකට ගත්තෙත් බ්‍රවුන් ෂුගර්. මොකද මට මේක ඕනේ ටිකක් ඩාර්ක් කලර් එකක්. ගයිස් මේක හොඳට ස්මූත් වෙනකන් හොඳට විස් කරගන්න ඕනි දැන්. ගයිස් දැන් මම මේකට ලාර්ජ් එක් 3ක් ඇඩ් කරගන්න තමයි හදන්නේ. ඔයාලා මේ බිත්තර දානකොට වෙන බෝල් එකකට කඩලා ඊට පස්සේ දාන්න ඊක්ස් එකට. මොකද බිත්තරයක් නරක් වෙලා තිබුණොත් ඔයාලට ඔක්කොම විසි කරන්න වෙනවා. දැන් ගයිස් මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ගයිස් අපි දැන් ඇඩ් කරගන්න යන්නේ වැනිලා. ගයිස් දැන් අපිට ඕනි වෙනවා කොකෝ පවුඩර්. ගයිස් අපි දැන් හදන්නේ කොකෝ පවුඩර් ටික මෙෂර් කරගන්න. දැන් ගයිස් ඒක අපි මික්ස් එකට ඇඩ් කරගන්න තමයි හදන්නේ. ගයිස් දැන් අපි මේකට හෝල් මිල්ක් 150ක් ඇඩ් කරගන්න තමයි හදන්නේ. ගයිස් දැන් අපි මිලිලීටර් 150ක් මිල්ක් ඇඩ් කරගන්නවා. දැන් ආය අපි ඉස්සෙල්ලා වගේම මේක හොඳට මික්ස් කරගමු. ගයිස් දැන් අපි මේකට සවර් ක්‍රීම් 200කුත් ඇඩ් කරගන්න තමයි හදන්නේ. මේ සවර් ක්‍රීම් එකෙන් හොඳ රිච් ස්මූත් ටේස්ට් එකක් දෙනවා අපේ චීස් කේක් එකට. ගයිස් දැන් අපේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ ක්‍රීමි පාර්ට් එකට ඇඩ් කරලා ඉවරයි. ගයිස් මේ වගේ හොඳ ස්මූත් බැටර් එකක් එන්න ඕනි අපිට අන්තිමට. දැන් අපි මේක අපේ චීස් කේක් බේස් එකට උඩින් දාගන්න තමයි හදන්නේ. ගයිස් අපේ චීස් කේක් බේස් එක මේ වගේ හොඳට ප්ලේට් වෙලා තියෙනවා. දැන් අපි මේක දාගන්නවා. ගයිස් අපි දැන් හදන්නේ මේක බේක් කරගන්න. අපේ ඔක්කොම වැඩ හරි අපි බේක් කරලා බලමු කොහොමද ෆයිනල් ලුක් එක කියලා. ගයිස් අපි මේක විනාඩි 50ක් දාගන්නවා සෙල්සියස් 150.
ගයිස් මම මගේ චීස් කේක් එක විනාඩි 50කින් චෙක් කරා. හැබැයි ඒක ටිකක් සෙට් වෙලා මදි. ඊට පස්සේ මම ඒක තව විනාඩි 20ක් තිබ්බා. දැන් අපි බලමු අපේ චීස් කේක් එකේ ලුක් එක කොහොමද කියලා. ගයිස් අපේ බේක් චීස් කේක් එක දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. ඔව් ගයිස් දැන් අපිට මේක හොඳට කූල් ඩවුන් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක පැය 4ක් විතර චිල් එකේ තියන්න ඕන. මේක වලට ඕවර්නයිට් තියන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලන්න. ගයිස් අපේ චීස් කේක් එක දැන් පැය 4ක් විතර තියෙන චිල් එකේ. අපි දැන් බලමු ඒකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. බලාගෙන ඉන්න. දැන් අපි මේක අන්මෝල් කරගන්න යන්නේ. ගයිස් දැන් මගේ චීස් කේක් එක මං කපන්න තමා හදන්නේ. ගයිස් දැන් අපි විප් ක්‍රීම් ටිකක් දාන්න යන්නේ උදි. ආයිබ්‍රයි කරලා මේසර පොඩ්ඩක් දැන් අම්මේ ගුඩින් අයිසින් ෂුගර් ටිකක් දාන්න. ගයිස් දැන් අපි මේක ටේස්ට් කරන්න තමයි හදන්නේ. බේබ් ටේස්ටිං ටයිම්. ටේස්ටිං ටයිම්. ඇත්තටම ගයිස් මේකේ නියම රසක් තියෙනවා. ඔයාලා try කරලා බලන්න. ඉතින් චීස් කේක් කන්න කැමති වාගේ යාළුවට මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඔයාගේ අදහස් කොහොමද කියලා. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ තව ගොඩක් එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා. ඉතින් ඔයා මගේ channel එකට ගිහිල්ලා බලන්න මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ තව ගොඩක් තියෙනවා. ඉතින් see you in the next video. bye bye